අදත් කතා කරන්නේ 2022 බුකර් ප්‍රයිස් එක වින් කරපු ශිහාන් කරුණාතිලකගේ The Seven Moons of මාලිය අල්මේදාගේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක දිලීප් අබේසේකර තමයි කරලා තියෙන්නේ. සත්සඳ නොහොත් මාලිය අල්මේදාගේ සබ්බස් ප්‍රධාන කැරක්ටර් එක මාලිය අල්මේදා. මෙයා ඇවිල්ලා සමලිංගික සූදුකරුවෙක්. මෙයා කරන්නේ ෆොටෝග්‍රැෆි තමයි කරන්නේ. විශේෂයෙන්ම යුද්ධ සමයේ යුද්ධය සම්බන්ධ ෆොටෝස් තමයි මෙයා ගන්න. විවිධ අරගල ගැටුම් සිවිල් ගැටුම් වලදී සිදුවෙන සිදුවීම් වල පින්තූර තමයි මෙයා ඡායාරූපගත කරන්නේ. මේකේ කතාව ආරම්භ වෙන්නෙම මේ මාලීගේ මරණයෙන් පස්සේ මෙයාගේ අන්තරාභවයේදී මෙයා සිහිය ඇවිල්ලා මැරිලා ඉවරයි සිහිය එනවා අන්තරාභවය අතරතුරේදී. එතකොට මෙයා කමයන් මැරෙන විදිහ මතක නැහැ. මිනි මැරුමක් විදිහට තමයි සලකන්නේ. හැබැයි මෙයාට මතක නැහැ කවුද මැරුවේ කියලා. එතකොට මේ පොතේ ප්‍රධානම කුතුහලය තියෙන්නේ කවුද මෙයාගේ මිනි මරුවා කියන එක. ඒක විසඳ ගන්න මෙයා ගොඩාක් උත්සාහ කරනවා. ඒ වගේම මෙයාට තව අරමුණු කීපයක්ම තියෙනවා. ඒ අරමුණු ටික ඉෂ්ට කරගන්න මෙයාට මේ අන්තරාභවය තුලදී කියන්නේ මනුෂ්‍ය ශරීරයක් නැහැ. වෙනමම දෙයක් එතන තියෙන්නේ. ඉතින් එයාට කරන්න පුළුවන් දේවල් සීමිතයි. ඒ කාල සීමාව තුල ඒ වගේම කාලයත් සීමිතයි. මේක මෙයාට තියෙන්නේ දවස් 7යි. ඒ හැම දවසකම හඳ පායනවා. මෙහි වගේ මාසෙකට සැරයක් නෙමෙයි දවස් ගානේ හඳ පායනවා. එතකොට ඒ දවස් 7 ඒ හඳවල් 7 ඇතුළේ යම්කිසි තත්යකට පත් වෙනවා. එයාට තීරණාත්මක දෙයක් සිද්ධ වෙනවා ඒ 7 වෙනි දවසෙන් පස්සේ. ඒක නිසා මෙයා මේ දවස් 7 ඇතුළත මෙයාට කරන්න තියෙන දේවල් ටික ඉෂ්ට කරගන්න ඕනේ. සහ එයාට තීරණය ගන්න වෙනවා එතනින් එහාට යනවද නැත්නම් වෙනත් තැනක නැදනවද කියන එක. එතකොට මේ දවස් 7 තුළ එයාගේ අරගලය තමයි මේකේ ප්‍රධාන වශයෙන්ම පසුබිම වෙන්නේ. දශකයකට ආසන්න බිහිසුණු කාල පරිච්ඡේදයක් තුළ තමයි මෙයා මේ මරණය සහ ජීවිත කාලය සහ මරණය සිද්ධ වෙන්නේ. විශේෂම කියන්න මේ කතාව ගොඩක් සෝපහාසයෙන් තමයි ලියලා තියෙන්නේ. අපිට හාස්‍ය රසය ඇති වෙනවා උනාට අර ඊට යටින් මහා රිදිල්ලක් මහා වේදනාවක් තියෙනවා මේ පොත කියවගෙන යනකොට. ඒක කියන්න තේරෙන්නේ නැහැ. අපිට හරිම වර්ධකාරී හැඟීමක් මොන හේතුව නිසාද දන්නේ. අපි වැරදිකාරය විදිහට තමයි අපිට හිතෙන්නේ. ඒ වගේ මේකේ ආදරය, කුතුහලය, උපේක්ෂාව, අතහැරීම, ප්‍රේමය, වෛරය මේ වගේ හුඟක් හැඟීම් වල මිනිස් හැඟීම් වල මිශ්‍රණයක් මේ කතාව ඇතුළත ගැඹුරින් කතා වෙනවා. කතා වෙන කාල පරිච්ඡේදය කලින් කිව්වත් වගේ ලංකාව පොරවැසිය විදිහට අපි මොන දීපු මහා බිහිසුණු කාල පරිච්ඡේදයක් තමයි කතා කරන්නේ. ජේ.වී.පී අරගල තියෙනවා, සිවිල් අරගල තියෙනවා, එතකොට දෙමළ වෙදුම්වාදී අරගල තියෙනවා, රාජ්‍ය ත්‍රස්තවාදය තියෙනවා, රජයේ තීරණ, මහා ධර්ම තීරණ, ඒ වගේම ඉන්දියාවේ මැදිහත් වීම යුද්ධයට කොහොමද සිදු වුනේ? ඒව කොහොමද ශ්‍රී ලංකා ජන ජීවිතයට බලපෑවේ? දේශපාලන බල අරගල ඔය වගේ හුඟක් දේවල් මේ පොත ඇතුලේ කතා කරනවා. කතා කරන්නේ විශේෂයෙන් උපහාසයෙන්, උත්ප්‍රාසයෙන් සහ සෝපහාසයෙන්. ඒක තමයි වැදගත්ම දේ. මෙච්චර දරුණු දේවල් කොහොමද මෙච්චර සරලව මේ මහා අමුතුම හැඟීමක් ඇති වෙන විදිහට කතා කරන්නේ කියලා. මේ සෙල්මත් එක ගලාගෙන යනකොට මේ පොතේ කතුවරයා සියුම්ම ප්‍රශ්න කරනවා අපිටම චෝදනා ගොනු කරනවා. ඒ කියන්නේ අපිටම වර්ධකාරී හැඟීමක් ඇති කරන විදිහට තමයි මේ පොත ලියලා තියෙන්නේ. අපි හැමෝම වැරදිකාරී බවට පත් කරලා තියෙනවා අවසානයේ මේ සිදුවෙච්ච සියලුම දේවල් වලට. හැබැයි සමස්තයක් වශයෙන් පොතේ අවසානයේදී අපිට යම්කිසි සැනසීමකුත් උදා වෙනවා මාලිය අල්මේදා සම්බන්ධයෙන් සහ ජීවිතය සම්බන්ධයෙන්. මරණින් මතු ජීවිතය ගැන අපි ඇත්තටම හරියටම දන්නේ නැහැ මරණින් මතු ජීවිතේ කොයි වගේද කියලා. ඒ වුණාට අපි දැනට විශ්වාස කරන දේවල් අපි හිතාගෙන ඉන්න දේවලුත් එක්ක පටලවලා ලස්සනට මේ කතාව උතලා තියෙනවා. මරණින් පස්සේ ජීවිතේ කොයි වගේද කියලා දුක හිතෙනවා සහ hina යන දේවල් ගොඩක් තියෙනවා. ඒ hinaව ඇතුලේ දුකක් තියෙනවා. ඒ දේවල් තමයි මේ පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ලස්සන මේ රිවිව්ස් තියෙනවා මේ පොතේ දාලා මේ මම කියනවට වඩා මම ඒකෙන් කීපයක් කියවන්නම්. ඔයගොල්ලන්ට එතකොට හරියටම අයිඩියා එකේ මොන වගේ පොතක්ද කියලා. බ්‍රිතාන්‍ය පාකිස්තාන ලේඛක මොහමඩ් හනීෆ් කියලා තියෙනවා. දශකයක් තිස්සේ බලාපොරොත්තු වෙන සිටි අග්නිදිග ආසියානු මහා වෘතාන්තය. කලහකාරී හාස්‍යමයයි හද රිදවන සුළුයි. කියවා බොහෝ කල් යනතුරු ඔබ සමග රැඳෙනු ඇත. ඊගාවට මම කියන්නම් scroll.in වෙබ්සයිට් එකක් වෙන්න ඕනේ. ඒකෙදි තියෙනවා කමෙන්ට් එකක්. මහා මායංකාර මුල්පේ බඳ නවකතාවකි. කලහකාරී ස්වරයක සිට කම්පනකාරී ස්වරයකට හැරෙන ත්‍රාස්‍ය ජනක මිනිමැරුම් අභිරහසක්ද ශ්‍රී ලාංකික දේශපාලනයට හා සමාජය පිළිබඳ තියුණු චෝදනා පත්‍රයක්ද වේ. සියල්ලටත් වඩා මරණය සහ ඉන්පසු එළඹෙන තත්ත්වය පිළිබඳ ගැඹුරු ඉවක් රැගත් මෝසල හාස්‍යයකි. මම ඉතින් මේකෙන් කියවෙනවා පොත මොන වගේද කියලා.
හැමෝටම මම ආරාධනා කරනවා මේකට කියවන්න කියලා. මොකද නිවුස් කියලා අපි හිතපු දේවල් වල යථාර්ථය අතුලාන්තය මෙහි කතා කරනවා. ඒවට ඇත්තට මුහුණ දීපු මිනිස්සුන්ගේ සත්‍ය හැඟීම් මේක කතා කරනවා. එකම සිදුවීමක් නිසා දකුණේ සහ උතුරේ ජනතාවට සිදුවෙච්ච දේවල් වල බලපෑම මේක කතා කරනවා. ඒ දෙගොල්ලන්ට විදි කීපයකින් මේව බලපාපු ආකාරය කතා කරනවා. ඉතින් අන්තිමට මාළිට මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන් මේක කියවුවට පස්සේ. තවත් ලස්සන පොතක් එක හම් වෙනකන් ඉන්න